අදාළ වන එනම් කරන නිලධාරීන්ට අදාළ වන නීති පද්ධතියකි. Hello everyone, welcome back to my YouTube channel. ඔන්න අද අරගෙන ආවේ full morning to night study vlog එකක්. ඔයගොල්ලන්ගේ request කරලා තිබ්බනේ මේක full day vlog එකක් ගන්න කියලා. ඔන්න ඒ නිසා full day vlog එකක් අරගෙන ආවා. ඉතින් අද ඇවිල්ලා සෙනසුරාදා දවසක්. සෙනසුරාදා කියන්නේ මට සාමාන්‍යයෙන් දවසේම ක්ලාස් තියෙන දවසක්. හැබැයි අද එක ක්ලාස් එකක් කැන්සල් වුණා. රාට තියෙන එක. ඒක නිසා උදේ ක්ලාස් එකට ඉස්සෙල්ලාම ගියා. උදේ මමට තියෙන accounting class එක. ඒක තියෙන උදේ 8 ඉඳන් 10 වෙනකම්. දැන් මේ class එකේ තමයි ඉන්නේ. බොරු කියන්න ඕනේ නැහැ ඉතින්. ඇත්තටම මේ මහපාන්දර දෙකට තුනට මම නැගිටින කෙනෙක් නෙමෙයි. එහෙම පාන්දර වැඩ කරන කෙනෙක් නෙමෙයි මම තාම. හැබැයි ඉතින් කරන්න පුළුවන් නම් හොඳයි. මේ මම try එකක් දෙනවා බලමුකෝ ඉස්සරහට. ඉතින් මම නැගිටේ නම් 7:00 විතර. අටට පාන්තිලි අවුලක් නැහැ ෂේප්. 8 වෙද්දි වොෂ් එකක් දාගෙන කාලා වැඩේට සෙට් වෙන්න පුළුවන්. දැන් ඉතින් 8 ඉඳන් 10 වෙනකන් ක්ලාස්. දැන් බලමු ක්ලාස් එකට ඉරලා අපි ඊගාට මොකද කරන්න කියලා. ඔන්න ක්ලාස් ඉවරයි ළමයි. එහෙනම් අපි නාලා කාලා හැම ආයෙමත් ඊගාවට වැඩ පටන් ගමු. සාමාන්‍යයෙන් සෙනසුරාදාට මට උදේට accounting class එක තියෙනවා. රාට accounting paper discussion එක තියෙනවා. ඒ සර්ගෙම තමයි දෙකම. ඉතින් අද paper class එක cancel වුණා. හැබැයි මම model paper එක නම් ලිව්වා. ඒක ඇල්ල ඉතින් මම වීඩියෝ කරේ නෑ paper එක ලියන එකනේ. paper එක ලියලි ඉවරනාට පස්සේ තමයි message එක දැක්කේ අද class නෑ කියලා. ඊට පස්සේ ඉතින් මං හිතුවා ICT මට තිබ්බ recording එකක් බලන්න. ඒක විලා full adder and half adder ගැන පොඩි පැය දෙකක වගේ රෙකෝඩින් එකක්. ඒ කොටස විතරයි ඒක තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේක අපිට කලින් උගන්වන්න තියෙන කැලලක් ඒ වුණත් මම ආපහු සැරයක් ඒ රෙකෝඩින් එක බැලුවා. ඒක අමාරු කැලලක් නෑ මේ වුණාට ඉතින් සර් දාලා තිබුණ නිසා මම බැලුවා. ඒක බලලා ඉවර වෙලා ඒකේ නෝට් එක සර් එක්කම ලියාගත්තා. ඊට පස්සේ අපලු මොකද කරන්න කියලා. ඉතින් කලින් වීඩියෝ එකේ කමෙන්ට්ස් වලින් ඔයාලා මගෙන් අහලා තිබ්බ ප්‍රශ්න වලින් මම ටිකකට උත්තර දෙන්නම්. ඔයාලා මගෙන් අහලා තිබ්බනේ මම තුනටම ක්ලාස් යන්නේ සබ්ජෙක්ට් තුනටම ඔන්ලයින්ද කියලා. ඔව් තුනටම යන්නේ ඔන්ලයින් තමයි. මගෙන් යන ගුරුවරු ගැනත් අහලා තිබ්බා. මම යන්නේ accounting යනවා ලසන්ද නිරෝෂන් සර් ගියා. ICT රවිදු බණ්ඩාරනායක සර්. එතකොට BS යන්නේ චරක දනංජය සර්ගේ. ඒ සර්ල තුන්දෙනාගේ තමයි මම යන්නේ මුලින්දම. දැන් ඉතින් අවුරුද්දකමාරක් අතර ගියානේ. හරි කොහොම හරි. ඒ තුන්දෙනාගේ තමයි යන්නේ. ඒත් එක්කම තව ඔයාලා අහලා තිබ්බ මගෙන් BS වලට පාඩම් කරන්නේ කොහොමද? BS වල charts system එක ඔයාලා දැකලා ඇති මගේ වීඩියෝස් වල. මම BS chart අඳිනවා. අදත් අඳිනවා එකක්. ඒකත් බලන්න පුළුවන්. මේ chart 6 මේ system එක මොකද්ද? කොහොමද මේක වෙන්නේ? එහෙම කියලා. ඉතින් මේ chart system එක ගැන මම කිව්වොත් එහෙම මේක මම කලින් දැකලා තියෙනවා. හැබැයි මම දන්නේ නැහැ හදන්නවත්. එහෙම use කරලත් නැහැ. A level වලට එනකම්ම. හැබැයි A level වලට ආවට පස්සේ මම චරක සර්ගේ ක්ලාස් යන්න ගත්තට පස්සේ සර්ගෙන් තමයි මේ සිස්ටම් එක මම ඉගෙන ගත්තේ. ඉතින් ෆුල් ක්‍රෙඩිට් එක යන්න ඕනේ සර්ට. මොකද සර් ඇත්තම කිව්වොත් මගේ BS ක්ලාස් එක ගැන මම මාරම සැටිස්. මොකද මේ කවදාවත් මට හිතලා නැහැ අපරාධ මම මේ ක්ලාස් එක තෝරගත්තේ කියලා. ඒ කියන්නේ මෙහෙමයි.
ඔයාලා මගෙන් වැඩිපුරම අහලා තිබ්බේ TikTok එකේ YouTube එකේ BS ගැනනේ. ඉතින් මේ chart system එක ගැන කිව්වොත් එහෙම මේක සර් ක්ලාස් එකේදීම අපිට පාඩම උගන්වන්නේ chart එකක් විදිහට තමයි යන්නේ. ඒ කියන්නේ හරියට මෙහෙම කියමුකෝ අපි ඒක නිකන් පාඩමේ තියෙන හැම තැනක්ම එකට ලින්ක් කරලා සර් හදනවා නිකන් ස්ටෝරි එකක් වගේ. ඒ කියන්නේ දැන් මොකක් හරි සිදුවීමක් ගත්තොත් එහෙම මේ දේ නිසා තමයි මේක වෙන්නේ. ඒ දේ නිසා තමයි මෙන්න මේ දේ වෙන්නේ වගේ. නිකන් හැම දෙයක්ම නිකන් අර ගලාගෙන යාමක් එක්ක තමයි සර් මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. ඉතින් මේ ඒක තමයි ඔයාලා මගේ වීඩියෝස් වල දකින්නේ charts. ඉතින් ඔයා සිංහල මීඩියම් කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ගිහින් චෙක් කරන්න සර්ගේ YouTube channel එකේ මේ වගේ වීඩියෝස් ඇති charts සර් අඳින ඒවා එහෙම. ඉතින් මම ඇත්තටම කිව්වොත් මම එහෙම විශේෂයෙන් වෙනම charts හදන්නේ නැහැ. සර් හදලා දෙන charts ඒ කියන්නේ සර් ඇඳලා අපිට දෙනවා. අපි ඒවා අපේ පොත්වල ඇඳගෙන අපි ඒව තමයි අපි පාඩම් කරන්නේ. එහෙම තමයි යන්නේ සිස්ටම් එක. ඉතින් තමිල් මීඩියම් ළමෙක් මගෙන් අහලා තිබ්බා කොහොමද මේක හදන්නේ කියලා. මම ඔයාට දාලා අදහසක් වෙන විදිහට පොඩි වීඩියෝ එකක් ඊගාව බ්ලොග් එකට ඇඩ් කරන්නම්. ඉතින් ඔයා සිංහල මීඩියම් කරන කෙනෙක් නම් සර්ගේ YouTube channel එක චෙක් කරලා බලන්න. ඒකේ අනිවාර්යයෙන්ම මේ ගැන වීඩියෝස් ගොඩක් ඇති. ඔන්න ඒ රෙකෝඩින් එක බලලා ඉවරයි. ඊට පස්සේ තවමට රෙකෝඩින් එකක් තියෙනවා බලන්න. ඒක නම් OS රෙකෝඩින් එකක්. ඒකත් ICT-ම තමයි. දැන් ඒකත් බලමු. ඒක ඉවර කරලා තියෙනවා VS වල chart එකක් අඳින්න. පොඩි ඒක නම් full chart එකක් නෙවෙයි පොඩි කෑල්ලක් තියෙන ඉතුරු වෙලා. ඒක අඳින්න අමතක වෙච්ච කෑල්ලක්. මේ ඒකත් ඇදලා දාන්න ඕනේ. එතකොට වැඩි ටික කම්ප්ලීට් අද දවසට. මේ රෙකෝඩින් එකත් 2 hours තිබ්බා. ඒකත් බලලම වැඩි ටික ඉවර කරමු එහෙනම්. හරි ඉතින් මේක තමයි අද දවසේ අන්තිම වැඩේ. මේ chart එකේ මේ කෑල්ල කියන්නේ මෙහෙමයි මේක ලොකු chart එකක්. ඒක පොඩි මේ පොඩ්ඩක්ම නෙමෙයි ටිකක් තියෙනවා. මේ ටික ඇඳලා මේ chart එක complete කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාට පොඩි news එකක් තියෙනවා. මේ කොමර්ස් කරන කෙනෙක් නම් ඔන්න ඔයාට chance එකක්. A level කොමර්ස් කරන ඔයා වෙනුවෙන්ම අපි හදුවා WhatsApp group එකක්. මේ group එකේ කිසිම personal දේවල් මොනවත් අපි share කරන්නේ නැහැ. මේක share කරන්නේ ඔයාට ඕනි කරන past papers, එතකොට model papers, term test papers, short notes, ඒ වගේ ඔයාට ඕනි කරන study materials තමයි මේක share කරන්නේ. ඉතින් ඔයාත් කැමති නම් 2027 28 A level කරන කෙනෙක් නම් ඔන්න මේ group එකට join වෙන්න. ඔයාට ඕනි කරන ගොඩාක් resources ඔයාට මේකෙන් අරගන්න පුළුවන්. WhatsApp group එකේ link එක මම comment section එකේ description එකේ දාලා තියන්නම්. ඉතින් ඔයා කැමති නම් මේ group එකට join වෙන්න. අපි ලස්සන study community එකක් හදාගෙන අපේ A level journey එක ලස්සනට යමු. එහෙනම් අදට vlog එක මෙතනින් ඉවර කරන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආයෙත් අපි ලස්සන vlog එකකින් හම්බෙමු.